කොහොමද යාලට හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මේ ගොඩක් අය මගෙන් තාමත් අහනවා ලංකාවේ පොලිස් නිෂ්කාශන සහතිකය සිංහලෙන් ඉංග්‍රීසි වලින් පොලිස් ක්ලියරන්ස් රිපෝට් එක ගන්න විදිය. මම වීඩියෝ එකක් කරා ඒක ඇප්ලයි කරන විදිය ඔන්ලයින් එකේ ලංකාවේ පොලිස් වෙබ්සයිට් එකේ තිබිච්ච වීඩියෝ එකම අරගෙන ඒකම දාලා යාලට තේරුම් යන විදියට කියලා දුන්නා. එතන නම්බර එකත් සඳහන් කළා. ඒකත් ඒ විදියට ගිහින් කරන්න කියලා කිව්වා. සතියකට පස්සේ මේ මට TikTok එකකින් වර්නින් එකක් ආවා. මොකද මේ UA ගවර්න්මන්ට් එකකින් මම දැක්ක මිනිස්ට්‍රි ඔෆ් ඉකොනොමි එකේ සමහර වෙබ්සයිට් බ්ලොක් කරලා තියෙනවා. ඒ අනුව අපේ ඒ වෙබ්සයිට් එකත් UA එකට බ්ලොක් වෙලා තියෙනවා. ඒ වගේම මේ ඒ වෙලේ තිබිච්ච වෙබ්සයිට් එකේ වෙබ් ඇඩ්‍රස් එක නෙවෙයි එයාලා වෙබ් ඇඩ්‍රස් එකත් මාරු කරලා. ඊට පස්සේ මේ එයාලා TikTok එකෙන් මට කියලා තිබුණා වීඩියෝ අයින් කරන්න මෙහෙමයි. ඒක මේ මම ඒකේ පොලිස් ලාංඡනෙත් එක්කනේ මම මේ දැම්මේ. මොකද නැත්තම් අපි මෙහි නීතියකට ගියත් ඒගොල්ලෝ අපිට සාක්ෂි තියෙනවනේ මම ඒක ගත්තේ මෙහෙමයි කියලා. ඉතින් ඒ හේතු හින්දා මේ එයාලා වීඩියෝ එක අයින් කරන්න කියලා තිබ්බා. ඊට පස්සේ මම ඒක අයින් කරා සතියකට පස්සේ. ඒ වගේම මේ කමෙන්ට් එකක් දැම්මත් රිපෝට් පදිනෝ දැන්. ඒ වගේම මට එකකට ආපහු දාලා තිබුණා මං ඉතින් දන්න ලයිව් වල විතරයිනේ යන්නේ. ගිහිල්ලා බුත්සන්නයි මල්ලි ගිහිල්ලෙන්නම් පරිස්සමෙන් ඉන්න කියලා අර අත් දෙක එකතු කරලා තියෙන ඉමෝජිය සහ අර මේ ෆේස් ඉමෝජි තියෙන්නේ අර හැපි ඉමෝජි ඒක දාලා ඒකට රිපෝට් එක වැදුනා. ඊට පස්සේ තව එකකට මොකද්ද දාපු කමෙන්ට් එක කියලා මතක නැහැ. විනාඩි 5ක් ගියේ නැහැ. ආයෙ ඇවිල්ලා තිබුණා නෑ ඒකට මේ ෆයින් එකක් මොකුත් නැහැ. ඔයාට කමෙන්ට් කරන්න පුළුවන් මින් ඉදිරියට ලයිව් වල කියලා එහෙම ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ හේතු හින්දා මේ පරිස්සම් වෙන්න කියන එක කියන්නේ අපි නොදැනුවත් වුණාට ඒගොල්ලෝ අපිට දඩයකුත් සමහර විට TikTok එකෙන් යොමු වෙන්න පුළුවන්. මොකද අපි මෙහි අපේ සෝෂල් මාධ්‍ය අපි අපේ ඉමිරේට්ස් අයිඩියට ලින්ක් වෙලා තියෙන්නේ. Facebook, Instagram, YouTube, TikTok ඔක්කොම අපේ ලින්ක් වෙලා තියෙන්නේ ඉමිරේට්ස් අයිඩියට. ඉතින් ඒ හේතු හින්දා ඔය අනිත් අයට උදාහරණයකට මේක කිව්වේ මම පොලිස් රිපෝට් එක ගැන ලංකාවේ එක ගැන මම නැවත වීඩියෝ එකකින් කියන්නම්. ඒ වගේම ඔයාලා හොඳට මතක තියාගන්න මොන රටෙත් අපි ගන්න සහතිකේ කියන්නේ අපේ අධ්‍යාපන සහතික, විවාහ සහතික, බර්ත් සර්ටිෆිකේට් එක, උප්පැන්න සහතික ඒ හැමදේම වළංගු වෙන්නේ නීත්‍යානුකූලව ඒ ආයතන හරහා ගිහිල්ලා ඒ රටේ ලංකාවේ ඇතුළත තියෙනවා ඒ රටට ආවේනික තානාපති කාර්යාලය. අනිවාර්යෙන්ම ඒ ෆොරින් මිනිස්ට්‍රිය හරහා ලංකාවේ තියෙන ෆොරින් මිනිස්ට්‍රිය හරහා සහතික වෙලා අපේ රටේ තියෙන ඒ අදාළ තානාපති කාර්යාලය වලින් සහතික කරගත්තොත් විතරයි ඒ අදාළ යන රටේ ෆොරින් මිනිස්ට්‍රියෙන් සහතික කරන්නේ. එහෙම නැතුව ඒ සහතික අපි ලංකාවෙන් ගන්න සහතික වළංගු වෙන්නේ නැහැ. ඒකත් මම මේ වෙලාවේ කියනවා. මොකද මගේ ගොඩක් දෙනෙක් අහලා තිබුණා සහ මම දැක්ක සමහරක් අය ඒවට දීලා තියෙන පිළිතුරු. ලංකාවේ UA එම්බසියෙන් මේ ලංකාව තුල තියෙන UA එම්බසියෙන් සර්ටිෆයි කරන්න ඕනේ නැහැ. එහෙන් සහතිකය අරන් මෙහි ෆොරින් මිනිස්ට්‍රියෙන් සර්ටිෆයි කරාම ඇති කියලා නැහැ. ඒක වැරදි. ඉතින් ඒ හේතු හින්දා මම සාමාන්‍යයෙන් එක එක්කෙනා කරන වීඩියෝ විවේචනය කරන කෙනෙක් නෙවෙයි. නමුත් මිනිස්සු නොමගේ යන හින්දා අපි මුලින් ඉඳලම මේට අවුරුද්දකට කලින් ඉඳලම අපි ප්‍රොසෙස් එක කියලා තියෙනවා ඕනම රටක අධ්‍යාපන සහතිකයක්, විවාහ සහතිකයක්, උප්පැන්න සහතිකයක් ට්‍රාන්ස්ලේට් වෙලා ලීගල් ෆොරින් මිනිස්ට්‍රිය හරහා ආවට පස්සේ ඒ තමන්ගේ අදාළ යන රටට අදාළ මේ එම්බසියක් ලංකාවේ තියෙනවා. ඒ එම්බසියට ගිහිල්ලා සහතික කරගත්තට පස්සේ විතරයි ඒ සහතිකයක් වළංගු වෙන්නේ. ඉතින් ගොඩක් අය දන්නවා ඇති ඒක ඇත්තද බොරුද කියන. ඒ හේතු හින්දා හැමදේම අහන්න. හොඳට විමසිල්ලෙන් අහන්න. බුද්ධියෙන් තේරුම් ගන්න. ඉතින් ඒ හේතු හින්දා මම කවුරුත් විවේචනය කරන්නේ මම එහෙම මගේ රස්සාවත් ඒක නෙවෙයි මේකත් නෙවෙයි මගේ රස්සාව. ගොඩක් දෙනෙක් අහන හින්දා මම කිව්වා. ඊට පස්සේ අලුත් අප්ඩේට් එකක් තියෙනවා. ඔය අවුරුදු 2 කම්ප්ලීට් කරේ නැති වුණොත් මෙහෙමයි කියන්නේ ඒක අලුත් නැහැ.
ඔයාලා දන්නේ නැති වුණාට ඒක මිනිස්සුන්ට දැනුවත් වෙන්න ඒක කිව්වා. නමුත් ඒක අලුත් නැහැ. ඒක පරණයි. මං 2024 25 ෆෝල්ඩර් වල මං අත්‍යවශ්‍ය වීඩියෝ දාලා තියෙනවා. මොකද 2024 ඉඳලා මේ වෙනකොට ගොඩාක් වීඩියෝ තියෙනවා. ඒ අතර ජෝබ් වීඩියෝ, සින්දු වලට කරන වීඩියෝ, අත්‍යවශ්‍ය වැදගත් වීඩියෝ හැම එකක්ම තියෙනවා. මොකද මගේ පේජ් එකේ මං එහෙකට සීමා වෙච්ච කෙනෙක් නෙවෙයි. කෑම උයන ඒවා. ඒ හේතු හින්දා ඔයාලට ඒවට මම ෆෝල්ඩර් වෙන් කරලා තියෙනවා. 24 අප්ඩේට් එකේ ෆෝල්ඩරේ බලන්න පුළුවන්. ඒකේ 24 කානූන් එක වෙලාවේ දාපු ඒවා විතරයි වළංගු නැත්තේ. නැත්තම් අනිත් සියලුම දේවල් වළංගු. 25 සියලුම දේවල් අදට හෙටට වළංගුයි. 26 දාලා තියෙන ඒවා අදට හෙටට වළංගුයි. ඒ හින්දා අමුතුවෙන් මට වීඩියෝ කරන්න නැති නිසා මම වීඩියෝ කරන්නේ නැත්තේ. ඒ වගේම මේ ලංකාවෙන් පොලිස් රිපෝට් එක ගන්න එක ගැන මම වීඩියෝ එකක් කරන්නම්. ඒක මගෙන් අයින් වෙච්ච හින්දා මේ සහ මේ මෙහි UA පොලිසියෙන් පොලිස් නිෂ්කාශන සර්ටිෆිකේට් එක කියන්නේ UA පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක කාට හරි ඇප්ලයි කරන්න පුළුවන් ඉමිරේට්ස් අයිඩිය තියෙන අයට විතරයි. ඒකත් මේ වෙලාවෙම දැනුවත් කරන්න. මම පස්සේ මම අරකට පැහැදිලිවම වීඩියෝ එකක් කළා.